හායි කොහොමද ඉතින් ලස්සනට ඉන්න අපේ මූණ විතරක් ලස්සනට තියාගෙන හරියන්නේ අපිව ලස්සනට පේන තව එක දෙයක් තමයි අපේ කොණ්ඩේ කියන්නේ මට කියන්නකෝ ඔයාලා සතියට එකපාරක්වත් හෙයා මාස්ක් එකක් ඔයිල් ට්‍රීට්මන්ට් එකක් කන්ඩිෂන් ට්‍රීට්මන්ට් එකක් කරනවද බලන්න කමෙන්ට් එකක් දාගෙන යන්න මේ දේවල් වලින් එකක් හරි කරන අය මූණ ගැන හිතන තරම් කොණ්ඩේ ගැන හිතන්නේ නෑ නේද එමනම් බෑ හරිද කොණ්ඩේ ගැනත් හිතන්න ඕන මොකද කොණ්ඩෙන් අපිව තව ගොඩක් ලස්සන කරලා පෙන්නනවා අද මං ඔයාලට කියලා දෙන්නේ හෙයා මාස්ක් එකක් පාවිච්චි කරන විදිය හෙයා මාස්ක් එකෙන් අපේ කොණ්ඩේට මොකද්ද වෙන්නේ කියලා එන්න මං කියලා දෙන්න මේ පැක් එක කොහොමද අපි හදාගන්නේ කියලා මුලින්ම අපිට ඕන වෙනවා පිරිසිදු භාජනයකුයි හොඳ බිත්තර ගෙඩියකුයි මේ පැක් එක ළමයි සතියට එකපාරක් පාවිච්චි කරපුවාම ඇති බිත්තර කියන්නේ හොඳ ප්‍රෝටීන් එකක් දන්නවනේ කොණ්ඩේට පාවිච්චි කරනවා නම් ගොඩක් හොඳයි කියලා මුලින්ම අපි බිත්තර ගෙඩිය කඩලා දාගන්න ඕනේ මේ විදියට කඩලා දාපු බිත්තර ගෙඩියට මොනවාද අපි එකතු කරන්නේ දැන් මං එකතු කරන්න යන්නේ හෙයා මාස්ක් පවුඩර් එක ඔව් දැන් ඔයාලා හිතනවා ඇති මොකද්ද මේ හෙයා මාස්ක් පවුඩර් එක කියන්නේ කියලා ඉන්න වීඩියෝ එක දිගටම බලන්න මං ඔයාලට කියලා දෙනවා මේක කොහොමද හදන්න කියලා මේස හැඳි දෙකක් වගේ දාගෙන මේ විදියට හොඳට බිත්තර ගෙඩියත් එක්ක මේ පවුඩර් එක මික්ස් කරගන්න ඕනේ බිත්තර ගන්න කිසිම අපිරියාවක් තියාගන්න එපා බිත්තර වලින් අපේ කොණ්ඩේට හොඳ පෝෂණයක් හම්බ වෙනවා දැන් කියලා දෙන්න හදන්නේ හෙයා මාස්ක් පවුඩර් එකට මම පාවිච්චි කරපු දේවල් මොනවාද කියලා පැක් එක පාවිච්චි කරන්න සියක්කා ගස් පෙනල වදකොළ කෝමාරිකා ඒ වගේම කොහොඹ කොළ මුරුංගා කොළ කරපිංචා උළුහාල් කළුදුරු ඔය වගේ ගොඩක් දේවල් පාවිච්චි කරාම දන්නවා දැන් ඔයාලා මොනවද හිතන්නේ කියලා අනේ මට මේ දේවල් හොයාගන්න බැහැනේ කියලා බය වෙන්න එපා මේ පැක් එක දැන් ඔයාලට මගෙන් ගන්න පුළුවන් ඒ වගේම තමයි සැවන්දරා වදකහ ඔය වගේ ගොඩක් දේවල් මම මෙතනදී පාවිච්චි කරේ මේ දේවල් වලින් අපේ කොණ්ඩේ තියෙන ඉස්සොරි නැති කරනවා ඒ වගේම තමයි අපේ කොණ්ඩේ ශක්තිමත් කරනවා කොණ්ඩේ ගැලවිලා යන එක අඩු කරන්න පුළුවන් ඒ වගේම හොඳ පිරිපුන් කෙස් කලඹක් ෂයිනි කෙස් කලඹක් අපිට ලබා ගන්න පුළුවන් බිත්තර ගෙඩියක් එක මික්ස් කරලා ගෑවට බය වෙන්න එපා මේ හදන පවුඩර් එක බිත්තර ගෙඩියකට එකතු කරපුවාම කිසිම ගඳක් එන්නේ නෑ බිත්තර ගෙඩියේ විදියට බිත්තර ගෙඩියත් එක්ක විනාඩි 5ක් විතර පවුඩර් එක මම හොඳට මික්ස් කරගත්තා මේ වැඩේ ඔයා කරන්න ඕනේ නාන්න යන්න පැය භාගයකට කලින් මේ පැක් එක දාලා හොඳට ඔළුවේ පැය භාගයක වගේ වෙලාවක් තියාගත්තාම හොඳටම ඇති ඔයිල් එක සතියට දෙපාරක් පාවිච්චි කරන්න ඕනේ දැන් හෙයා මාස්ක් එක හදාගෙන ඉවරයි එන්න අපි කොහොමද මේක ඇප්ලයි කරන්න කියලා බලමු. මුලින්ම කොණ්ඩේ ගැට ටික හොඳට කඩා ගන්න ඕනේ. කඩාගත්තට පස්සේ කොණ්ඩේ හොඳට සෙක්ෂන් කරලා තමයි මේ පැක් එක අපි ඇප්ලයි කරගන්න ඕනේ. බලන්නකෝ ඔයාලට පැහැදිලිව පේනවා ඇති මම කොහොමද මෙතනදී මේ පැක් එක ඇප්ලයි කරන්න කියලා. ළමයි ගොඩක් අය කරදර විඳිනවා මේ හිස්සොරිත් එක්ක. හිස්සොරි තියනවා කියන්නේ අපේ මූණේ අනිවාර්යෙන්ම ගෙඩියනවා. චූටි ගෙඩියනවා නානවත් එක්ක. මොකද අපේ ඔළුවට වැටෙනවා. ඒක නිසා අපේ මූණේ ගෙඩි දාන්න බලනවා. පිම්පල්ස් තියෙන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඉස්සොරිත් අඩු කරගන්න ඕනේ ඔයා. උළුහාල් කළුදුරු ගස් පෙනල සියක්කා කියන්නේ අපේ කොණ්ඩේ ශක්තිමත් කරනවා වගේම ඉස්සොරි නැති කරලා අපේ කොණ්ඩේට හොඳ ෂයිනි ලුක් එකක් දෙන්න පුළුවන් දෙයක්. ඒ විතරක් නෙමෙයි ළමයි මට මෙතනදී කියන්න අමුතුුණා මම මේකට මුං ඇටත් පාවිච්චි කරා. මම දන්නවා ඔයා හිතන්නේ අනේ මට මේක හදාගන්න බැහැනේ කියලානේ. මං කලින් කිව්වා වගේ මේ පැක් එක ඔයාට මගෙන් ගන්න පුළුවන්. ඉතින් මේක අරගෙන සතියට එකපාරක්නේ පාවිච්චි කරන්න තියෙන්නේ. ඉතින් මේ පැක් එක අරගෙන ඔයාට පුළුවන් මාස 2-3ක් පාවිච්චි කරලා බලන්න හොඳ රිසල්ට් එකක් හම්බ වෙනවා. මේ තියෙන ඉතින් මම පාවිච්චි කරන දේවල්. ඔයාලා බලන්නකෝ මම hair එක කලර් කරලා තියෙන්නේ bleaching කරලා තමයි hair එක කලර් කරලා තියෙන්නේ. ඔව් මම keratin treatment එකක් කරා. ඒකත් අපේ කොණ්ඩේට හොඳ පෝෂණය දෙන දෙයක් නේ. හැබැයි ඊට අමතරව මම hair oil එක පාවිච්චි කරනවා, rosemary water එක පාවිච්චි කරනවා. ඒත් එකම මේ hair mask එකත් මම සතියට එකපාරක් පාවිච්චි කරනවා. මේ දේවල් නිසා තමයි කොණ්ඩේ මම මේ විදියට ලස්සනට තියාගෙන ඉන්නේ. මගේ කොණ්ඩේ බලපුවහම තේරෙනවා ඇති මං හෙයා කලර් එක කරේ ජනවාරි වල මේ වෙදි කොණ්ඩේ ඇත්තටම අඟල් 2කට වඩා වැඩි ප්‍රමාණයක් වැවිලා තියෙන්නේ. හෙයා කලර් එක මුළු ඔළුවටම දැම්මා මුළු කොණ්ඩේටම මම දාලායි තිබ්බේ. හැබැයි මේ වෙද්දි ගොඩාක් කොණ්ඩේ වැවිලා තියෙනවා. ඉතින් මේ හැම දෙයකම මෙන්න මේ ට්‍රීට්මන්ට් ටික තමයි මට උදව් වෙන්නේ. මම කොහෙවත් ගිහින් නෙමෙයි ගෙදර ඉඳන් තමයි තනියම කරගන්නේ. ඉතින් ගෑනු ළමයෙක් වුණත් පිරිමි ළමයෙක් වුණත් තමන් ගැනම බලා ගන්න ඕනේ. අන්න ඒක නිසා ඔයා කන්ඩිෂන් ට්‍රීට්මන්ට්
ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඔයිල් ට්‍රීට්මන්ට් එකක් අනිවාර්යෙන් සතියට දෙපාරක්වත් කරගන්න ළමයි. එතකොට ඉතින් කොණ්ඩේ එන ස්ටයිල් එක ඔයා කරත් කොණ්ඩේ ලස්සනට පිරිපුන්ව ඔයාට තියාගන්න පුළුවන් ඩැමේජ් එකක් වෙන්නේ නැතුව. ඔයා අනිවාර්යෙන්ම මට කමෙන්ට් එකක් දාගෙන යන්න. ඔයාට තව මොනවද තියෙන ප්‍රශ්න? දැන් මේ මං චැලෙන්ජ් එකේ දවස් 30 ඇතුළත ඔයාගේ මූණ ගැන කතා කරා. ඔයාගේ අත් දෙක ලස්සනට තියාගන්නේ කොහොමද? ඒ වගේම ඔයාගේ කොණ්ඩේ ලස්සනට තියාගන්නේ කොහොමද? ඔය වගේ ගොඩක් දේවල් ගැන මේ වෙද්දි කතා කරලා තියෙනවා. ඉතින් ඔයාලට තව මොනවද දැනගන්න තියෙන්නේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. මම පුළුවන් වෙන හැම වෙලාවකම ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න. මම හෙයා මාස්ක් එක දාලා ඉවරයි. මේ විනාඩි 30කට පස්සේ මගේ හෙයා එකට මේක හොඳට ඇබ්සෝබ් වෙලා තියෙනවා. ඔන්න මම දැන් හෙයා එක වොෂ් කරන්නයි හදන්නේ. ළමයි මමත් එක එක જાතියේ ෂැම්පු වර්ග ගොඩාක් try කරපු කෙනෙක්. හැබැයි මේ වෙද්දි මට හම්බ වෙච්ච හොඳම ෂැම්පු එක තමයි මේ Sunsilk එකේ green color bottle එක. ඉතින් මේකෙන් මගේ කොණ්ඩේ අනේක ගොඩාක් අඩු වුණා. ඔව් මම ඔයිල් එකත් පාවිච්චි කරනවා. හැබැයි මට දැනුණා ෂැම්පු එකනොත් හෙයා එක අර ෆ්‍රිසි ගතිය ඒ වගේ දේවල් නැති වෙලා යනවා මේ green color Sunsilk එකේ bottle එකෙන්. මේ තියෙන්නේ මං හෙයා එක වොෂ් කරාට පස්සේ. දැනගන්න මොනවා හරි තියෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න.